Welcome you all. මම දමිත. අද මම කතා කරන්නේ මේ වීඩියෝ එකේදී කොහොමද Fusion එකේ තියෙන cloud files manage කරන්නේ, කොහොමද Fusion Hub එක manage කරන්නේ කියලා. ඔයාලට පේනවා මෙතන තියෙනවා data panel කියලා option එකක්. මේකට ගියාට පස්සේ ඔයාලට පේනවා මේ වගේ tab එකක් තමයි තියෙන්නේ. ඒතර ඒකේ new project කියන එක ඔයාලා click කරොත් ඔයාලට පුළුවන් අලුතෙන් project එකක් create කරන්න. ඊට පස්සේ create කරන project එකක් ඇතුලේ ඔයාලට පුළුවන් new folders create කරලා folder wise ඔයාලගේ files save කරලා තියාගන්න. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන team කියන එකේ මෙතන පේනවා teams තුනක් තියෙනවා. ඒ teams තුනෙන් එකක් අපේ own team එක, අනිත් ඒවා අපි collaborate ලා වැඩ කරන අනිත් teams. ඒතර ඔයාලට මෙතනින් පේනවා මෙතන settings tab එකේ open in web කියන tab එක click කරාම ඔයාලට පුළුවන් මේ cloud files ටික බලන්න. බලමු මේක load වෙනවා. හරි. මේ තියෙන්නේ මගේ team එක cloud එකෙන් කොහොමද access වෙන්නේ කියලා තමයි මෙතන තියෙන්නේ. මෙතන ඔයාලට පේනවා මේකේ මම create කරලා තියෙන projects ටික, ඊට පස්සේ project එකක් ඇතුළේ තියෙන files ඒ හැමදේම අපිට මේකෙදි බලා ගන්න පුළුවන්. create කරපු date එක, ඒකේ owner කවුද, ඒ හැමදේම අපිට එතනින් බලා ගන්න පුළුවන්. ඊට අමතරව මේකේ තියෙනවා open in admin console කියලා tab එකක්. මේකෙදි තමයි ඇත්තටම අපි admin management part එක බලන්නේ. අපේ team එක, අපේම team එකේ අපි admin කෙනෙක් කොහොමත් අපි ඕන වගේම. හැබැයි අපිට වෙන teams වලත් අපිට admin විදියට යන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ members roles තියෙනවා. අපි බලමු hub setting එක ඇතුලේ මේ තියෙන මේ team එකේ name එක මට edit කරන්න පුළුවන්. file share කරන එක edit කරන්න පුළුවන්. ඒක share කරන්න allow කරනවද නැද්ද කියන එක. ඊට පස්සේ admin ගේ approve එක දෙනවද නැත්නම් approval නැතුව අපිට පුළුවන් ද invite කරන්න වෙන members ලට. ඊට පස්සේ අපිට company domain add කරලා තියන්න පුළුවන් මෙතනට. ඒ වගේ hub settings ටික අපිට මෙතන change කරගන්න පුළුවන්. ඊට අමතරව members වලට ගියාට පස්සේ මෙතන ඉන්නවා මේකේ ඉන්න active members ලා කවුද කියලා. එයාගේ role එක පෙන්නනවා. hub member ද hub admin ද ඒ විදිහට. ඒතකොට අපිට පුළුවන් අපිට ඕන email එක assign කරලා එයාලට ඕන role එක assign කරන්න. ඊට projects කියන එකට ගියාට පස්සේ මේකේ තියෙනවා මොනවද මම create කරලා තියෙන projects. ඊට පස්සේ ඒ project එකක් ඇතුළට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ඒකේ කොහොමද roles මොනවද manage වෙන්නේ, ඒ වගේ දේවල් අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේක managing part එකකුත් තියෙනවා numbering කරන්න. ඒක ඇත්තටම extension එකත් එක්ක විතරයි හම්බ වෙන්නේ, manage extension එකත් එක්ක විතරයි. ඒකෙන් තමයි ඒක ගැන discuss කරන්න යන්නේ. ඒතර ඔයාලට මේ විදිහට cloud එකේ ඔයාලා save කරන ඔක්කොම files ටික save වෙලා තියෙනවා. ඒතර ඔයාලට පුළුවන් ඔයාලා save කරන හැම ෆයිල් එකක්ම අලුත් version එකක් විදිහට cloud එක ඇතුලේ save වෙනවා. ඔයාලට මොකක් හරි ෆයිල් එකක් export කරගන්න ඕන නම් ඔයාලට මෙන්න මෙතන file කියන feature එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙතනින් export කරලා ඔයාලගේ local computer එකට ඔයාලගේ local library එකට save කරගන්න පුළුවන්. desktop එකට, laptop එකට ඒ වගේ save කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා save කරන සියලුම files මේ cloud එක ඇතුලේ save වෙලා තියෙනවා. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට ප්‍රයෝජනක් වෙයි කියලා. Thanks for watching.